සුබ දවසක් හැමෝටම. ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්නේ. මොකද ලංකාවේ ඇතිවෙච්ච ව්‍යසනෙත් එක්ක වීඩියෝ එකක් කරේ නැහැ. මොකද තියෙන දත්තෙත් එක හොඳ නැති හින්දා. මේ අවස්ථාවේ නැතිවෙච්ච අපේ ලංකාවේ හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විපතටපත් අපේ හැමෝටම නැවත ගොඩනැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන්නේ මම සැප්තැම්බර් මාසේ ඉඳපු වම්බොටු පැල. මෙච්චර ලොකු වෙලා දැන් ගෙඩිත් ඇවිල්ලා තියෙන එකේ මේ තරමට හැදිලා. ඉතින් තෝල සයිඩ් එකේ මල් ටික දාලා තියෙන්නේ. මැද්දෙන් තමයි මම වම්බොටු ටික දැන් කලින් වීඩියෝ එකේ පෙන්නුවා. මේ තියෙන එතකොට අනිත් පැල ටික දාපු තැන. එතනත් සාමාන්‍ය හැදිලා තියෙන්නේ. දැන් මේ ටිකත් වම්බොටු හැදෙනවා. ළමයි channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. තියෙන්නේ වම්බොටු ටික. වීඩියෝට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. කුවේට් එකෙත් සීතල පටන් ගන්න මේ සැරේට වෙස්ස පටන් ගත්තේ අද තමයි. මේ පේනවනේ අහසේ හැටි. ඔක්කොම අන්ද පිටලා තින්නේ. පාන්දර ටික වැස්සා. කුවේට් එකේ ඉන්න අයට කියන්න තියෙන්නේ පරිස්සමෙන් ඩ්‍රයිවිංగ్ කරන්න. පාරවල් එහෙම අලුතෙන් කාපට් කරලා තින්නේ. ඉතින් ගොඩක් පරිස්සමෙන් ඩ්‍රයිවිංగ్ කරන්න කියලා ඉල්ලන කුවේට් එකේ ඉන්න අයට. යාළුවෝ ටිකක් ඉන්නවා වගේ මේකේ. ගහ ඇතුලේ. මේ එතකොට තියෙන්නේ සැප්තැම්බර් මාසේ අන්තිමේ ඉඳපු තක්කාලි පැල. පැල ටික ඔක්කොම දැන් මේ උසට ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ මම ඉනි ටික ගැට ගහලා ඉවරයි. පේලි වශයෙන්. එතකොට මේ මැද තියෙන්නේ ඔක්කොම මේ මම අර ඇට දාලා පැල ඉඳ ගත්තේවුවා. ඒවා සාමාන්‍යයෙන් අඩි 2ක් විතර උසට ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට මම මේ අතු ගැට ගහලා පිළිවෙලට අරන් තියෙන්නේ. මේ පේලි වගේ අරගෙන මේ පේලි වලට ඔක්කොම පටිකට ගහලා පේලි හදලා තියෙන්නේ මේ උසට. මගේ nature with Laka YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම Facebook page එක තියෙනවා මගේ nature with Laka. ඒකත් follow කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ සැප්තැම්බර් මාසේ අන්තිමේ ඉඳපු තක්කාලි තමයි. දැන් එතකොට මාස 3කමාරක් වගේ තමයි වෙන්නේ. දැන් මේ ගෙඩිත් හැදෙන්න පටන් අරන්. මේ තියෙන්නේ හැදිච්ච තක්කාලි. දැන් ටික ටික හැදීගෙන එන්නේ. කොහොමත් පෙබරවාරි වගේ වෙද්දි මේවා කඩන්න පුළුවන් මේ තක්කාලි. මේ ටික අතනවා සම්පූර්ණ මගේ තක්කාලි ටික. ඉතින් මගේ channel එක subscribe කරලා like එකක් දාන්න යන අමතක කරන්න එපා. comment එකක් දාන්න. අපේ ඉතින් මෙහෙ ඉන්නවා මීමැස්සොත්. අද වැස්ස හින්දා කොම්පෝස් පොර ටිකක් දැම්මා. මේ තියෙන්නේ කොත්තමල්ලි. එතකොට මේ තියෙන්නේ රතු පාට රාබු. මේ ලයින් එක දිගටම. එතකොට මේ පැත්තේ මෙතන තියෙන්නේ සුදු රාබු එක. මේ ටික සම්පූර්ණයි. එතකොට මේ තියෙන්නේ මම හදලා තියෙන කූසා එක. දැන් ඒක ගෙඩි හැදිලා තියෙන ගොඩක් ඒවයි. පොර දැම්මා මේ කොම වැස්සට පොළොවේ උඩට තමයි වැටුනේ. ඉතින් එහෙ පොදයක් වැටුනහම මේ ටික හේදිලායි. මේ තියෙන්නේ කූසා ටික. ඔය ටික තමයි මේ සැරේ මගේ මිදුලේ හදලා තියෙන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.
තෙරුවන් සරණයි.